කොහොමද ඔයාලට? ආයුබෝවන් හැමෝටම. අද මම ඔයාලා එක්ක කතා කරන්න හිතුවේ අපි හැමෝගෙම ජීවිතවලට ගොඩක් සමීප මාතෘකාවක් ගැන. ගෙදර වැඩ කරන ගමන් කල්පනා කළා ගෘහණියක්, බිරිඳක්, ආදරණීය මවක්, ඒ වගේම තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් විදියට අපේ මේ පවුලට සහ සමාජයට වෙන්න ඕන යුතුකම් මොනවාද කියලා. ගොඩක් අය හිතන්නේ ගෘහණිය කියන්නේ ගෙදරට විතරක් සීමා වුණ කෙනෙක් කියලා. හැබැයි ඇත්තටම අපි තමයි පවුලේ වගේම සමාජයේ ශක්තිමත් පදනම. ගෘහණියක් කියන්නේ ගෙදරක ප්‍රධාන කළමනාකාරිය. ගෙදරක සාමය, සතුට සහ හැමෝගෙම සෞඛ්‍ය රැඳිලා තියෙන්නේ අපේ අතේ. හැබැයි ඒ වගකීම් කරන ගමන්ම බිරිඳක්, මවක් විදියට දරුවන්ට සහ සැමියාට ආදරය, රැකවරණය දෙන එක අපේ පළමු යුතුකම. ඊළඟ වැදගත්ම දේ තමයි ගෘහණියක් වුණ පළියට අපේ හීන නතර කරන්න ඕන කියලා එකක් නැහැ. ගෙදර වැඩ කරන ගමන්ම තමන්ගේම කියලා පොඩි හෝ ව්‍යාපාරයක් කරන එකෙන් අපිට පුළුවන් අපේ පවුලේ ආර්ථිකයට ලොකු ශක්තියක් වෙන්න. ඒ වගේම අපේ දරුවන්ට ස්වාධීන වෙන්නේ කොහොමද කියන ආදර්ශය ලබා දෙන්න අපිට පුළුවන්. අපි සමාජයට දෙන ලොකුම දායකත්වය තමයි යහපත් දරුවෙක් සමාජයට දායාද කරන එක. අපි දරුවන්ට කියලා දෙන සාරධර්ම ගුණධර්ම තමයි හෙට දවසේ රට නිර්මාණය කරන්නේ. ඒ වගේම ව්‍යාපාරිකයක් විදිහට තවත් කෙනෙකුට උදව් වෙන්න, අවංකවම පාරිභෝගිකයන්ට සේවය කරන්න අපිට පුළුවන්. ඉතින් මම හැම කාන්තාවකින්ම ඉල්ලන්නේ ඔයා ගෘහණියක් විදියට ගෙදරට වෙලා හිටියත්, ව්‍යාපාරයක් කරන්න එළියට ගියත් ඔයා කරන මෙහෙවර සුළු කොට කියලා හිතන්න එපා. තමන්ගේ වටිනාකම අඳුනගෙන පවුලත් රැකගෙන තමන්ගේ හීනත් ජය ගන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලා මේ ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා, හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක් හැමෝටම. ආදරෙන් hina වෙලා සතුටෙන් ඉන්න.